අර සමනගේ කෙල්ල නේද බං මේ පැත්තට අඬාගෙන ඉන්නේ. ඔව් බං. කනත් අල්ලන් ඉන්නේ. අපි ආවද බලන්න මොකද අඬන්නේ කියලා. යාල බලන්න. එයිනම් යඩන්නේ? වැඩක් නෑ අයියේ. පුදුම කරුමයක්. ගුට්ටිම කණ එකමයි මගේ ජීවිතේ. පෝනන්ගේ ලැජ්ජ නැද්ද බං කොහෙවත් ඉන්න කොල්ලෙක්ගෙන් කුටි කන්න? අනික බං කෙල්ලෙක්ට අතක් උස්සන්න කොල්ලෙක් වෙන්න බෑ. ගිය සතියේ හොස්පිටල් ඉඳලා ආවේ අයියේ. යකඩ පොල්ලකින් කොන්දට ගහලා. ඇයි නංගි තිරිසන්නු එක්ක ඉන්නේ? ඔන්න ඔකගෙන් අයින් වෙලා ලස්සන ජීවිතයක් ගත කරන්න ඵලයන්කෝ. උඹලා අම්මලා තාත්තලා උඹලාව හැදුවේ කේ ගානේ කුටි ගන්නද බං? මට ඇත්තම කියප මොකටද රණ්ඩුරෙම්මත් එක්ක? දන්නේ නෑ අයියේ. එයා මොනවටද මන්ද ඇබ්බැහි වෙලා. ඒව ගන්න සල්ලි ඉල්ලලා මං ගාව නැහැ කිව්වන් පස්සේ හොඳටම ගැහුවා අයියේ. නංගි උඹට ඔය වගේ උන් එක්ක හිටියොත් වෙන්නේ එක්ක හිරේ යන්න යනවා නැත්නම් උඹට වලට යන්න වෙන එක වෙනවා. ඔව් අයියේ මේ මගේ පෙර පවක් වෙන්නේ නැති. ඔයාට ඔය විදිහට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් නංගි. ඔයාට හම්බෙන කෙල්ලට කවදාවත් මෙහෙම කරන්න එපා අයියේ. මං යනවා. ගැහැණුන්ට අත උස්සන පිරිමි හමුවන්නේද එම ගැහැණියගේ පෙර අකුසල් නිසා පවත් එවැනි මිනිසුන්ව හඳුනාගෙන ඔබේ ලස්සන ජීවිතේ විනාශ නොකර ගැනීමට මතක තබා ගත යුතුය.